වීඩියෝ එකකින් කියන්න යන්නේ අපේ e-commerce web application එකේ home page එකේ අපේ අලුතින් log වුණ user ගේ email session එකේ තියාගෙන ඉන්නේ කොහොමද? ඒ වගේම ඒ user ට කොහොමද latest products items home page එකේ view වෙන්නේ කියලා. අපි මුලින්ම යමු අපේ products view වෙන විදිය බලන්න. ඊට පස්සේ අපි බලමු session එකේ user ගේ තියෙන්නේ කොහොමද? අපි sign out වෙලා බලමු ආයේ කොහොමද remember me option එක වැඩ කරනවද? home page එකේදී කොහොමද user ගේ details session එකේ තියාගන්න කියලා. මේ තියෙන්නේ අපේ home page එක. ඊට පස්සේ අපි scroll කරලා යද්දි user පෙන්නන latest මම database එකට දාලා තියෙන products කිහිපයයි. ඒක නිසා මෙතනදී products කිහිපය පෙන්නන සාමාන්‍යයෙන් මෙතනදී categories වශයෙන් දාලා තියෙන නිසා මෙතනදී කිහිපයක් පෙන්නන්නේ. ඒක නිසා latest ඒව තමයි පෙන්නන්නේ මෙතන. desktop computers මම database එකට include කරලා නැහැ. ඒක නිසා මෙතන පෙන්නන්නේ නැහැ. මේ විදිහට මම image දාලා නැතිව තමයි මේ විදිහට පෙන්නන්නේ. image එකක් දාලා නම් අනිවාර්යෙන් පෙන්නනවා. image එක database එකට include කරලා නැති නිසා තමයි මෙහෙම පෙන්නන්නේ. මේ විදිහට user ට product ටික home page එකේ load වෙනවා. අපේ carousel එකෙන් පස්සේ user ට ඕන විදිහට categories කරලා අපේ product load වෙනවා. product එකක් හෝ කිහිපයක් තියෙන latest products වල ප්‍රමාණය අනුව අපේ window එකේ view කරන්න පුළුවන් ප්‍රමාණය බලලා view වෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද අපේ remember me option එක වැඩ කරලා home page එකේ session එකේ user ගේ details තියාගන්න කියලා. අපි බලමු මෙතන session එකේ user details තියාගෙන තියෙනවා. මොකද අපි කලින් remember me option එකක් දුන්න නිසා. අපි බලමු sign in එකේදී click එක අයින් කරලා click එක අපි දාලා sign in වෙලා බලමු. sign in වුණාට පස්සේ user ගේ details මෙතන පෙන්නනවනේ. ඒ පෙන්නනවා කියන්නේ user හරියට sign වෙලා අපි user ගේ page එකේ තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒ user ට view කරන්න පුළුවන් page එකේ තමයි ඉන්නේ. අපි cookies වලට ගිහලා බැලුවම user ගේ details මෙතන තියෙනවා. user ගේ email එක අපි අල්ලගෙන තිනවා. අපි කලින් කතා කරා වගේ user ගේ session එක අවුරුද්දක් වෙනකන් තියෙනවා. ඒ අවුරුද්ද ඉවරනකම් user ගේ session එක මෙතන අල්ලන් ඉන්නවා. user ට password email අමතකයි නම් automatically පෙන්නනවා. මෙතන user ගේ password email ඒ වගේම php session id එකකුත් හැදෙනවා. අපි මේ විදියට හැදෙන අපේ email password අපේ home page එකට අරන් එනවා. මොකද home page එකේ අපි user පෙන්නන්න ඕනේ මොනවාද නැත්තේ මොනවාද කියලා අපි code එකේදී අපි හොයාගන්න user ගේ session id එකෙන් session start එකෙන් අපි ගන්න email එකෙන් තමයි අපි user ගේ details ඔක්කොම අඳුරගන්නේ. ඒක නිසා මෙතන home page එකේදී user ගේ details තියාගන්න. අපි බලමු code එක කොහොමද වෙන්නේ කියලා. මුළු home page එකේම අපේ user ගේ carousel එක ඉවරනම් පස්සේ අපේ පෙන්නනවා category names. category names පෙන්නන්නේ අපි php එකකින් search එකක් දාලා තමයි මෙතන අරන් තියෙන්නේ. අපේ category names පෙන්නනවා. category names යටතේ තමයි අපිට අපේ user ට products පෙන්නන්නේ. products පෙන්නන්න ගියාම මේ විදියට සාමාන්‍ය තරමක size cart එකක් විදියට පෙන්නන්නේ. මේ ඔක්කොම database එකෙන් search අරගෙන ඒ කියන්නේ database එකේ තියෙන ඒවා තමයි user ට පෙන්නන්නේ manually. ඒ කියන්නේ seller කෙනෙක් product එකක් add කරොත් ඒ product එක buyer කෙනෙක්ට පෙන්නනවා. latest product buyer ට පෙන්නනවා අපේ site එක home page එකේ. මෙතනදී
අපේ ඩේටාබේස් එකෙන් සර්ච් එකක් අරගෙන තමයි අපේ ප්‍රොඩක්ට්ස් පෙන්වන්නේ. ඒ කියන්නේ සෙලර් කෙනෙක් ප්‍රොඩක්ට් එකක් ඉන්ක්ලූඩ් කරලා නම් ඒ ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් ටික ඩේටාබේස් එකට අරගෙන ඒව කැටගරයිස් කරලා අපේ හෝම් පේජ් එකේ view කරනවා. මෙතනදී අපි ප්‍රොඩක්ට්ස් බලනවා බ්‍රෑන්ඩ් නිව්ද යූස්ද කියලා. බ්‍රෑන්ඩ් නිව් නම් අපි කලර් එක ඉන්ෆෝ ඒ කියන්නේ ලා නිල් පොඩි බටන් එකක් පෙන්වන්න තියෙනවා. යූස් නම් අපි කහපාට බටන් එකක් පෙන්වන්න කියන්නේ. මොකද එතකොට බයරට බලලා ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි prices ස්ටොක් කරලා තියෙනවද නැත්නම් out of stockද ඒ විදිහට දාලා තියෙනවා. මෙතනත් අපි if-else එකක් දාලා තමයි ස්ටොක් එකේ තියෙනවද නැත්නම් out of stock කියලා පෙන්වන්න ඒ විදිහට දාලා තියෙනවා. මෙතනදී අපි අපේ products view කරන එක ඉවර වෙනවා. ඊට පස්සේ අපි අපේ footer එක දාලා තියෙන්නේ කලින් කිව්වා වගේම අපි footer එක වෙන ෆයිල් එක හදලා ඒක ඉන්ක්ලූඩ් කරනවා. මොකද තවත් footer එක දාන්න කිව්වොත් කෝඩ් එක දිග වැඩි වෙනවා. අපිට footer එක වෙනම ෆයිල් එක හැදුවොත් කෝඩ් එක ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. මේ විදිහට එක කෝඩ් එකකින් ලේසියෙන්ම අපි header එකත් එහෙම තමයි. අපිට header එක ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් ලේසියෙන්ම මේ විදිහට. ඉතින් හෝම් පේජ් එකේ මේ විදිහට තමයි යූසර්ට latest web products view වෙන්නේ. ඒ වගේම අපි session ID එකෙන් අල්ලගත්තු user session එකේ ඉන්නේ. user session එකේ ඉන්නේ අපි මෙතනදී sign in process එකේදී JavaScript එකෙන් අපි කලින් sign in process එකේ වෙච්ච details ඔක්කොම form එකක් ඇතුළට දාලා sign in process එකට යවනවා. sign in process එකේදී remember me කියන option එකත් අල්ලගෙන ඒ කියන්නේ post method එකෙන් ආපු remember me කියන value එකත් අල්ලගෙන අපි මෙතන බලනවා remember me tick එක දාලා නම් අපි කියනවා cookie එකක් හදලා ඒ cookie එකට user ගේ email password save කරගන්න කියලා. අවුරුද්දකට ඇති වෙන්න කියන්නේ calculate කරන්න මෙහෙමයි. තප්පර 60 විනාඩි 60කින් ගුණ කරලා දවස් පැය 24කින් ගුණ කරලා දවස් 365 නුත් ගුණ කරන. එතකොට අවුරුද්දක් හැදෙනවා. එහෙම අපේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි සේව් කරගන්න කියලා අපි කියනවා. නැත්තම් අපි ටික් එක දාලා නැත්තම් ඊමේල් පාස්වර්ඩ් තිබ්බට සේව් කරගන්න එපයි කියලා තමයි අපි මේකෙදි කියන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපේ cookie එක save වෙලා cookie එකට user ගේ details save වෙලා home page එකේදී උනත් view වෙන්නේ. අපි මේකෙන් තමයි ගන්නෙ අපේ user ගේ details මොනවාද ඕනේ අවශ්‍ය දේවල් ගන්න මෙතන user ගේ email එකෙන්. so මෙහෙම තමයි අපේ e-commerce web application එකේ home page එකේ කොහොමද cookie එකක් session එකේ තියන්නේ ඒ වගේම stocks පෙන්වන්නේ කොහොමද. so anyway, thank you for watching.